ඔන්න යාළුවනේ අද ඉඳන් ඔයාලා කඩේට ගිහලා ප්ලේන් ටිකක් බිව්වත් රුපියල් 50ක විතර සීනි ටිකක් ගත්තත් ඔයාලට කිසිම අමතර ගාස්තුවක් නැතුව QR එකෙන් සියලුම ගෙවීම් කරන්න පුළුවන්. අද උදේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පැවැත්වෙන ලංකා QR ප්‍රවර්ධන වැඩසටහන හරහා ලංකාවේ සමස්ත ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයම නැත්තම් මේ සමස්ත ඩිජිටල් ගෙවීම් කලාවම වෙනස් වෙන්න යන්නේ. හරි දැන් අපි බලමු මොකද්ද මේකේ තියෙන ස්පෙෂල් මැජික් එක කියලා. නැත්තම් මොකද්ද අපිට තියෙන වාසිය කියලා බලමු. ඉස්සර නම් ලංකාවේ පොඩි වෙලෙන්දෝ පොඩි ගණදෙනු වලට QR එකේ සල්ලි ගන්න අකමැති වුණා. ඊට හේතුව තමයි එහෙම සල්ලි ගත්තම පුංචි ප්‍රමාණයක් බැංකුවටත් යන හින්දා. ඉතින් මිත්‍රවරුනි රුපියල් 5000කට අඩුවෙන් සිද්ධ කරන සියලුම ලංකා QR ගනුදෙනුවකින්ම වෙලෙන්දාගෙන් අය කරන සම්පූර්ණම ගාණ නිදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද ඉඳලා පොඩි මුදලක් වුණත් QR එකෙන් ගෙවන එක මටත් වාසි, මේක බලන ඔයාටත් වාසි, අපේ වෙලෙන්දන්ටත් වාසි. මේක තව හොඳම කෑල්ලක් තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ විදිහට ලංකා QR එකෙන් ගනුදෙනු කරද්දී පාරිභෝගිකයෝ විදිහට අපිටත් ඒ වගේම අපේ ගෙවීම් බාර ගන්න මුදලාලි මහත්තයාට ත්‍යාග දිනන්න පුළුවන් අලුත්ම දිනුම් ඇදීමේ ක්‍රමයක් නැත්නම් මේ රැෆල් ඩ්‍රෝ සිස්ටම් එකක් ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? වියදම් කරන ගමන්ම තෑගි දිනන්නත් පුළුවන්. මෙතනදී වෙන්නේ සල්ලි කොළ භාවිතා කරන එක අඩු කරන එක විතරක්ම නෙමෙයි. රජයට අලුතෙන් නෝට්ටු print කරන්න නැත්නම් මුද්‍රණය කරන්න යන පිරිවැයත් අඩු කරනවා අපි නොදැනුවත්වම. මේක තියෙන ප්‍රධානම කොටස තමයි මේක කොළඹට විතරක් සීමා වෙන එකක් නෙමෙයි. දිස්ත්‍රික්ක 25ටම වළංගු වෙන විදිය අලුත්ම සිස්ටම් එකක්. ඔයා මේ වෙලාවේ ඔයාගේ අතේ තියන් ඉන්න ওই ෆෝන් එකේ තියෙන ඕනම බැංකු ඇප් එකකින් මේ වැඩේ අපිට කරන්න පුළුවන්. ඉතින් අදින් පස්සේ රුපියල් 10 15 ඉඳන් කරන සියලුම ගනුදෙනුවකටම QR එකෙන් ගෙවන්න පුරුදු වෙන්න වෙනවා. මාරු සල්ලි ප්‍රශ්නත් නැහැ. පොකට් එකට තියෙන ආරක්ෂාවත් වැඩි. මේ ගැන මොකද ඔයාලා හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවන්වත් මේ ගැන දැනුවත් කරන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරගෙන යන්න. ජය වේවා.